ගිලෙම් ඔබේ ගුණමෝදේ විනිම් ඔබේ දම්සාදේ වනිම් වනිම් ඔබ පාදේ තිලෝ වග බුදු සමිදේ තිලෝ වග බුදු සමිදේ
මතක් කරනවා අනිත් පූජාවන් මේ විදිහට ඒ ස්ථානවල අටවිස බුදුරජාණන් වහන්සේලා උදෙසා තැන්පත් කිරීම සහ තුම්බෝධිය උදෙසා තැන්පත් කිරීම සිදු කරන හැටියට මතක් කරනවා. රතනසේන මහපිරිවෙණේ නියෝජ්‍ය පරිවේනාධිපති අපේ කල්යාණ මිත්‍ර සහෝදර ගෞරවනීය කීනගොල්ලේ අනෝන්දස්සේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ තමයි ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කරමින් මේ ආශිර්වාද පූජාව පවත්වන්නේ උන්වහන්සේට ආරාධනා කිරීම සඳහා දෙමටළු මහාවිද්‍යාලයේ විදුහල්පති අපේ මුනිදාස මැතිතුමන්ට ආරාධනා කරන ගෞරවනීය දේශකයාණන් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා මේ බෝධි පූජා පින්කම සඳහා ආරාධනා කරමි. සමදා මම බුදු සරණ යාමි නමස්කාර වේවා ධම්රුවනත සමදා සදහම් සරණ යාමි නමස්කාර වේවා සංඝරුවනත සමදා මහා සංඝ සරණ යාමි නමස්කාර වේ
වේවා තුනුරුවනට සමදාතිසරණ සරණ යාමි බෝධි පූජා වෙත කාලින් සෑම ලබා ගන්නට පංච සීලය දොහොත් මුදුනේ තබා ගනිමින් කියනවද දැන් නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkapadang samadhiyami Adinādāna veramani sikkapadang samadhiyami Kāmesu miccācārā veramani sikkapadang samadhiyami Musāvādā veramani sikkapadang samadhiyami Surameraya majjapama dattana veramani sikkapadang samadhiyami Dikpahara දෙමටළුව උබේ විහාරාධිපතීස්වර ශ්‍රීමත් නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ වැඩම කොට වැඩහිඳ වදාරන අතිවන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි පින්වතියනි දුවා දරුවනි අද දවසේදී වැදණ්ඩ සුගතාරාම පුරාණ විහාරස්ථ භූමියේ පොදුමග සංවිධානයේ ගෞරවනීය නිර්මාතෘවර අපේ වැදණ්ඩ රතනජෝති පණ්ඩිත හාමුදුරන් වහන්සේ එවැගේම ගෞරවනීය අපේ වැදණ්ඩේ මේලංකරාභිධාන පණ්ඩිත හාමුදුරන් වහන්සේ වරප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරුවන මූලිකත්වයෙන් අනුශාසකත්වයෙන් ගෞරවාර්හ නායක මාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනය අනුස්මරණීය මේ වශයෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ආයුරාෝග්‍ය සම්පන්නියේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා සුඛ සාන්තිය ප්‍රාර්ථනා කරගමින් උන්වහන්සේ සිදු කරන කුතුමහත් ලෝක සාසනික සේවාවන්හි වඩාත් ගෙහෙන් යෙදෙන්නට උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරලමින් සිදු කරනු ලබන මේ උදාර අටවිධ සම්බුද්ධ පූජාමය ආශිර්වාදයද එවැගේම බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ ආශිර්වාදයද සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව තුළ ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය
ආයුරාෝග්‍ය සම්පන්නිය දීර්ඝායුෂ උදාපත් වේවා යන උතුම් ප්‍රාර්ථනා පෙරදරිව ගෞරවනීය මහා සංඝරත්නයේ සමගින්ම ඔබ ඊතා ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රසාදයෙන් යුක්තව සත්‍ය හේවිසි පූජා මැදේ අතගසා තැන්පත් කරගන්ට යෙදුන සියලු පූජාවන් ඔබ භාග්‍යවත් වූ අරහත් වූ ලෞතර බුදු පියාණන් වහන්සේ අටවිසි ලෞතර බුදුරජාණන් වහන්සේලා විසහිලා සිටියේ සියලු පූජාවන් පූජා කරමි පූජා වේවා වේවා යන උදාාර සිතවිල්ලෙන් අප සමග වන්දනාවන් සිද්ධ කරන්නට සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ස්වාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සාදු 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 නසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක බුදු පියාණන් වහන්සේගේ අපේ විහාරස්ථානය ආරම්භ කරපු කාල පරිච්ඡේදය මේ දක්වාම මේ ඓතිහාසික විහාරස්ථානය වසර 400කට වැඩි ඉතිහාසයක් ඇති විහාරස්ථානයක්. ගම්වාසීන් ගත්තහම ගෙවල් 120කින් විතර යැපෙන පෝෂණය වෙන විහාරස්ථානයක්. ඒ වුණාට මේ වෙනකොට ඒ සියලු අංගෝපාංග විහාරාංග සම්පූර්ණ වෙමින් තිබෙන විහාරස්ථානයක්. තව සුළු දේවල් තිබෙනවා. ඉතින් මට අද ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. මොකද මේ පින්කම සංවිධානය කරනකොට අපේ මේක ආරමුණ බවට පත් උනේ දික්කහැර දෙවටළුව උබේ විහාරාධීශ්වර නායක මාහිම්පාණන් වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් පින්කමක් සංවිධානය කිරීම. මේකට පුදුම විදියට එක එක්කෙනා දැකලා උදව් උපකාර කළා. ඒ අතර අපේ මහකෙළියේ චන්න එදිරිසිංහ මහත්මයා මේ දැකලා මම එක්ක කීප සැරයක් කිව්වා හාමුදුරනේ මම මේකට තාර ටිකක් දාලා දෙන්නම් කියලා. එහෙම කී කියා ඉන්නකොට මම මේ පින්කම කීවායින් පස්සේ එතුමා මේ කාර්ය විශාල විපැහැදමක් කරලා කොටසක් අපිට තාර දාලා සකස් කරලා දුන්නා මේ පින්කම වෙනුවෙන්. ඉතින් ඒක අපේ නායක හාමුදුරුවන්ගේ පිරට තමයි මේක සිද්ධ වුනේ කියලා මම හිතන්නේ. මේ පින්කම සංවිධානය කළේ. නැත්තම් මේක මම හිතා හිටපු දෙයක් කරගන්න බැරුව හිටපු දෙයක්. ලක්ෂ 5ක් වියදම් කරලා මේ පාර මේ විදිහට සකස් කරලා දුන්නා. අපේ මාවතකම දිසාපති මහත්මයා මේ ගල් කුඩු ආදි කොට ඇති දේවල්, ඒ වගේම නිහාල් ගුණවර්ධන මහත්මයා ගල් කුඩු ගෙනත් දුන්නා. ඉතින් හැම ඒවා නොමිලේ හැම දෙයක්ම නොමිලේ තමයි ලැබුණේ.
ඊළඟට බොදුමග සංවිධානය පුදුම කැපකිරීමක්. පළවෙනිදේ නම් පටන් ගත්ත මේ වැඩසටහන මේ සැරසිලි මේ ධර්මාසන හැදීම ප්‍රචාරක කටයුතු මේවා එක එක්කෙනා කඩිමුඩු වෙලා ඉක්මනින් මේ කාර්ය බාරගෙන මම කරන්නම් කියලා එහෙමයි බාරගන්නේ. ඇත්තම දුෂ්කරයි මේ වගේ පින්කම් මේ අපේ පළාත් වල කරන දේවල් නෙවෙයි මං තනියම හිතනවා මේවා මේ නගර බද කොළඹ දිහා ගම්පහ දිහා කරන පින්කම් මේවා. මෙහෙම මේ අපිට මේ ගම්බද මේවා කරන්න බෑ. ඒ පැත්තේ මහා සල්ලිකාරයෝ කරන වැඩ මේවා. මේ ලොකු හාමුදුරන් මහා ධර්ම විචිත්‍ර ධර්මසේවකයන් වහන්සේලා වැඩම කරලා කරන වැඩ කටයුතු මේ අපේ ප්‍රදේශවල කරන්න හරි අමාරු දුෂ්කරයි. ඒ වුණාට බුදුමග සංවිධානය අපේ රතන හාමුදුරන්ගේ උපදෙස් ලබාගෙන ඒ සියලුම කටයුතු පුදුම ලස්සනට මේවා සංවිධානය කළා කියන එක අපේ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේගෙත් වැඩම කරලා ඉන්න මහා සංඝරත්නයේ දැර ගැනීම පිණිස මේ වෙලාවේදී මතක් කරනු ලබනවා. පරලොව සසර වාසනාවන්ත වෙලා අමා මහ නිවෙනේ සැනසෙල්ලම සාත් වේවා වේවා කියස්ස සකලස්ස වික්ඛු සංඝස්ස දීම ඉච්ඡිතං පත්තිං තුයං වික්ඛනේව සමිජ්ජතු සම්පේ පුරෙන්තු චිත්ත චන්දෝ පන්නරසී ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච නතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ලෝතුරා තථාගත බුදු පියාණන් වහන්සේ ප්‍රදාන කරගෙන ත්‍රිකාලික වික්ෂු මහා සංඝ රත්නයේ විශේෂ මහා ගිලම්පස සම්පූජා පිළිකිරීමෙන් ජනිත කරගත් පින්බල ශක්තිය ලෝකපාලක සීල දෙවියන් තත්නියතිය පරලෝකයේ දෙමෝපිය ඥාති මිත්‍රාදීගේ ප්‍රාණකාරාදීන්ට අපාපටත් එකසේයි කිවීමෙන් සතර වසන ආදා ගපායාදී නරක දුකකට දහම් පදීප හෙලිකල අප හෙළදීප තිලෝවග බුදු සමිඳේ තිලෝවග බුදු සමිඳේ අද ධර්ම දේශනාව සඳහා වැඩම ආදාළ අපේ ගෞරවනීය කෝරළයාගම ස්වාමීන් වහන්සේගේ අවසරයි මේ සියලු සංවිධාන සිද්ධ කරන ලද අපේ මේ ඔයගොල්ලෝ ශ්‍රී සුගතා රාමාපති රත්නලේ රතන් තේර මහ පිරිවේ පරිණාමපති ගෞරවාර අපේ ඔයගොල්ලෝ මේදන් කර පඬිතුමන් වහන්සේ බුදු මග සංවිධානයේ නිර්මාතෘ වගේ මේ සියලු කටයුතු සිද්ධ කරන රත්නලේ රතන් තේර මහ පිරිවනේ ආචාර්ය පතින්වත්තහ වෑදණ්ඩ විහාරාධිකාරී අපේ රතන හාමුදුරුව ප්‍රධාන කොට වැඩම ආදාළ පූජනීය මහා සංඝ රත්නයේ අවසරයි වාසනාවන්ත සියලු පින්වත්නි දීර්ඝව මම මේ පිළිබඳව මතක් කරන්න අපේ පඬිතුමන් වහන්සේලා දෙනමවත් ඒ වගේම අනුශාසනා කරපු සියලු හාමුදුරන් වහන්සේලාත් මේ අරමුණ පිළිබඳව අවසර ලැබුණ නිසා දිග වේලාවක් මා මේ වෙලාවේදී අරමුණ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ වෙලාවේ පළමුවෙන්ම දැන් අද 85ක් පෙරුණා. ඒ 85ක් පිට වෙලාවේ මට මෙහෙම ආශිර්වාදයක් ලබා දීම ගැන මට මෙහෙම හිතුණා කාලේ. 85න් 10ක් අඩු කරගොම දැන් 75ට ආය ලැබුවා කියලා හිතනවා. ඒ තරම් ලොකු වටිනා අවස්ථාවක් අද ලබා දුන්නේ. ඒ නිසා මාර්ගයේ ජන්මදිනයේ නිමිත්තෙන් මේ ආශිර්වාදයේ සූදානම් කරන ලද අපේ වෑදන්නේ මේදන් කර පඬිතුමන් වහන්සේ රතන හාමුදුරන් වහන්සේ ඇතුළත් වූ වැඩමවදාළ සියලු හාමුදුරන් වහන්සේලාට ඒ වගේම බුදුමඟ සංවිධානයේ සියලුම ඇත්තන්ටත් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පැමිණුත් හැම කෙනාටමත් පළමු කොටම පින් අනුමෝදන් කරනවා. මම 1940 අද වාගේ දවසක ඒ කියන්නේ මැයි මාසේ අද මේ 10 වෙනිදා දවල් 1:31ට තමයි හැබැයි එදා හරියටම වෙසක් පොයක් දවස මං ඉපදුනේ වෙසක් පොය දවසේ
75 පින්න දවසේ නම් හරියටම වෙසක් පොය දවසක් ගෙදුණා. දැන් ඉතින් මේට හිට අනිද්දන හෙදක් පොය. ඉතින් මම 1940 ඉපදිලා එහෙ හිටියේ අම්මා තාත්තා එක්ක අවුරුදු 10ක්. මම 1950 තමා මේ පළාතට ආවේ දෙමට්ටු පාර. අවුරුදු 4ක් ඉස්කෝලේ ගියා. ඉන් පස්සේ 54 මහාන වුණා. ඊළඟට 61 උපසම්පදා වුණා. 62 විශ්වවිද්‍යාලය ගියා. 65 දෙහිවලට සුදුලෝද පිළිවෙනේ පරිවාපතුණා. අවුරුදු 23ක් එහෙ සේවය කළා. ඉන් පස්සේ රත්මලේ රතන සේර පිළිවෙනේ පරිවාපතුණා. අවුරුදු 8ක් සේවය කළා. 70 විශ්‍රාම ගත්තා. අද වෙනකොට මට 85ක් පිළිලා තියෙනවා. මම මේ වෙලාවේදී ඒ 85ක් පිළින අවස්ථාවේදී මා ලබාපු ලොකුම භාග්‍යය තමයි අපේ බුදුමව සංවිධානයේ සියලු දෙනාම එක්තැන් වෙලා මට මේ ලොකු ආශිර්වාදයක් අද දවස් මුළු පළාතේ සියලුම දෙනා එක්තැන් වෙලා සියලු හාමුදුරන් වහන්සේ එකතු වෙලා විවිධ පළාතුනුත් හාමුදුරුවෝ ආවනේ. ඒ සියලු දෙනා වහන්සේගෙන් මට ලොකු ආශිර්වාදයක් ලැබුණා. ඒ ආශිර්වාදත් එක්ක අපේ සමස්ත ලංකාවම ආදරේ දිනාගත්ත මගේ සත්කෝරළ පිම්පෙමේ ඉපදිච්ච අපේ කොරළයාගම ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ මේ ආශිර්වාද ධර්ම දේශනාව සිද්ධ කරගන්න ලැබීම පිළිබඳවත් අපේ බුදුමව සංවිධානයේ සියලු දෙනාගේ මගේ බොහොම ආදරය භක්තිය ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමන මේ වෙලාවේදී දිගට අනුශාසනා කිරීම වැරදීම ආයතනවා. මේ මගේ පැවිදි ජීවිතයෙන් ඉතින් මේ සාසනයට කරන්න ඕනෑ කරන සේවයක් වුණා නම් ඊළඟට ඉතින් පළාතට කෙරෙන්න ඕනෑ කරන සේවයක් වුණා නම් මගේ මව්බිමට කරන්න ඕනෑ කරන සේවයක් වුණා නම් පුංචි සේවයක් සිද්ධ වෙලා ඇති කියලා හිතනවා. එච්චරම ලොකු සේවයක් නැහැ. නමුත් ඉතින් මට තියෙන ලොකුම භාග්‍යය තමයි මුළු රටේම හාමුදුරුවෝ